Hello everyone, welcome to our YouTube channel. ඉතින් කොහොමද ඔයාලට ඔන්න ගොඩ කාලයකට පස්සේ මම හිතුවා ඔයාලත් එක්කලා vlog එකක් share කරගන්න ඕනි කියලා. දැන් නම් වෙලාව දවල් 1ට විතර ඇති. මම පැයක් විතර නිදාගෙන දැන් තමයි ඇහැරුනේ. මොකද මට පොඩ්ඩක් ඇඟට හරි නෑ. ඒ නිසා මම නිදාගත්තා. ඉතින් දැන් නැගිට්ටා. ඉතින් නැගිටලා දැන් මම යනවා රෙදි හොදන්න. රෙදි හොදලා එතන ඉඳන් කොහොමද මගේ දවස අද වෙන්නේ කියලා මම ඔයාලත් එක්ක share කරගන්න තමයි හදන්නේ. එහෙනම් අපි යමු vlog එකට. මම මේ වීඩියෝස් අරගෙන දැන් සෑහෙන කාලයක් වෙනවා. ඒ වුණාට මට එඩිට් කරලා vlog එකක් හදාගන්න වෙලාවක් තිබුණේ නැහැ. ගොඩක් වෙනස්කම් සිද්ධ වුණා ජීවිතේ. ඉතින් ඒවත් එක්කලා මට ඒක කරගන්න බැරුව ගියා. ඉතින් මේ වෙලාවේදී නම් හොඳට ආවෝ. ඉතින් රෙදි ටික වේල ගන්න පුළුවන්. හැබැයි මේ මම වොයිස් කරන අද දවසේ නම් හොඳටම අපිට වහිනවා. ඔන්න දැන් මම හදන්නේ රූම් එක චුට්ටක් අස් කරගන්න. ඒ වුණාට එම ලොකුවට කියලා අස් කරගන්න දෙයක් නෑ. අර ඒ වෙලාවට චුට්ටක් අර මේ අපිලිවෙල වෙලා තියෙන ටික තමයි දැන් මම ඔය හදාගන්නේ. ඉතින් මම ඊළඟට අරගෙන එන්නම් මගේ බර්ත්ඩේ vlog එක ඊළඟ එක හෝ ඊට පස්සේ එක. ඉතින් ඒ දවසේදී ලොකු හැරෝම් ලක්ෂයක් කිව්වොත් හරි මගේ ජීවිතේ කන පිට හැරුණා වගේ දෙයක් සිද්ධ වුණා. මම ඉතින් ඒවත් ඔයාලත් එක්ක share කරගන්නම්. ඒක ජීවිතේ එක්ස්පීරියන්ස් එකක් නේ. ඉතින් මම ඒකත් ඔයාලත් එක්කලා ෂෙයා කරගන්න බලාගෙන ඉන්නවා. අපි බලමු ඒ මොකක්ද කියලා. දැන් නම් ඉතින් මට පඩත් කිනේ. ඒ වුණාට මට මේක අස් කරලා ඊට පස්සේ නාලා හැම තමයි කන්න ඕනේ. ඒ වුණාට දැන් මට ඕඩර් එකකුත් එනවා කියලා තිබුණා. ඉතින් ඒ නිසා ඒකත් ආවම ඒකත් අරගෙනම නාන්න ගියාම හරිනේ. ඒකයි මම එතකම් මේ රූම් එක ක්ලීන් කරන්නේ. ඉතින් තව දෙයක් කියන්න ඕන. ඔයාලට අපේ vlogs ගැන අපේ YouTube channel එක ගැන මොනවද හිතෙන්නේ කියලා පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් මම කැමති ඒ දේ බලන්න. හරි, දැන් මම රූම් එක නම් අස් කරගෙන ඉවරයි. දැන් මම අර කියපු මගේ ඕඩර් එක ආවා. දැන් මම ඒක අරගෙන එමින් ගමන් තමයි මේ ඉන්නේ. මේක තමයි දැන් ආපු ඕඩර් එක. මේකේ තියෙන්නේ ෆ්‍රොක් එකක්. විදියට අඳින්න තියෙන මේක. බලමු මොන වගේ වෙයිද කියලා. මේක කොටස් දෙකක් විදිහට තමයි ඇවිත් තියෙන්නේ. මම දැක්ක ෆොටෝ එකේ නම් මේක ෆ්‍රොක් එකකට තමයි ඇඳලා තිබුණේ. මේක මම දැන් නම් අඳින්නේ නැහැ. මෙහෙම තමයි තියෙන්නේ. මේ මම සයිඩ් එකෙන් දාලා තියෙන්නේ ඒක ඇඳහම පෙනෙන විදිහ. ඒක ඇත්තටම ගොඩක් ලස්සන ඩ්‍රෙස් එකක්. ඊට සතියකට විතර කලින් තමයි මම ඊට එහා පැත්තේ තියෙන ඩ්‍රෙස් එක ගත්තේ. ඒකත් එතනින්ම තමයි. දැන් මම ෂවර් එකක් දාගන්න තමයි හදන්නේ. මම දැන් නාගත්තා. නාලා දැන් ගිහින් බත් එක බෙදාගෙන ටිකට මෙයා ඇවිදිලා කාමරේට. දැන් එයා නම් දැන් කාලා ගොඩක් වෙලා. ඒ වුණාට එයාට දැන් යෝගට් එකක්වත් දෙන්න ඕනේ. දැන් ඉතින් බලන් ඉන්න ඕනේ. එයාගේ යෝගට් එකත් කූල්ලන් එළියෙන් තියලා මම කණ්ඩායම් හදන්නේ. මේ තමයි මගේ දවල් ආහාරය. දැන් ඉතින් කන ගමන් මම මේ කාටුන් එකකුත් දාගත්තා. මම ඒකට හරියම ආසයි. අර යාළුවගේ ඩේලි ලයිෆ් එක වගේ තමයි කාටුන් එකක් විදියට අර හදලා තියෙන්නේ. ඒක හරි ෂෝක්. මම ඉතින් හරි ආසයි ඒවා බලන්න.
මං වගේ කොච්චර ලොකු වුණත් තවත් කාටුන් බලන්න ආසයි ඉන්නවද? ඔයාලා අතරේ. කියන්නකෝ බලන්න. There's a seat. Wait. Eat. ඊට පස්සේ ඉතින් කාලා එහෙම මම අම්මලත් එක්ක කතා කර එහෙම හිටියා ටිකක් වෙලා. ඒව නම් වීඩියෝ කරේ නෑ. ආයෙමත් රූම් එකට ඇවිදලා තමයි ඔය මම පොතක් බලන්නේ. මම හරියම කැමතියි පොත් කියවන්න. ගෙදර ඉන්න කාලේ නම් මම ලයිබ්‍රරි එකට බැඳිලා හිටියා. හැබැයි දැන් ආයෙමත් බැඳෙන්න ඕනේ. ඒක හරියම ෂෝ මං හරි ආසයි එකට. ඔන්න දැන් නම් හවස් වෙලා තියෙන්නේ. දැන් ඉතින් මම රෙදි ටික අරගන්න තමයි මේ එළියට ආවේ. ඔන්න දැන් ඉතින් චූටි බඩගින්නට චූටි ස්නැක් එකක් හදාගන්න තමයි යන්නේ. මම හරිම ආසයි මේ ස්නැක් එකට. ඉතින් මම ඔයාලට මේ වෙලාවේ ආදරෙන් දෙයක් මතක් කරනවා. ඔයාලා අපේ vlogs බලන්න කැමති නම් අපිව subscribe කරලා තියාගන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉස්සරහටත් මම ලස්සන vlogs අරගෙන එන්න හිතාගෙන ඉන්නවා. ඉතින් අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. දැන් වෙලාව හවස 6යි ගාණක්. දැන් ඉතින් මම හදන්නේ මල් පූජා කරන්න. ඊට පස්සේ ඉතින් මල් පූජා කරලා රැට කන්න දෙයක් හදන්න තමයි හදන්නේ. එහෙනම් බලමු. දැන් ඉතින් අයියා ඇවිත් ඉන්නේ. යාට ඉතින් ඇවිල්ලත් එක එක වැඩ පව් එම්බත් වෙලා ඉන්නේ දැන්. යාව ඉතින් වීඩියෝ එකට චුට්ටක් එහෙමම ගත්තා ඉතින්. දැන් ඉතින් ඔන්න vlog එක ඉවර වෙන්න ළඟයි. මම දැන් මල් පූජා කරලා ගාත කියලා රැට කන්න දෙයක් හදන්න යනවා. අපි බලමු මම අද රැට මොනවද හදන්නේ කියලා. ලොකු දෙයක් නම් හදන්නේ අද මම හදන්නේ නූඩල්ස්. ඉස්සෙල්ලාම කැරට් ටික ග්‍රේට් කරගත්තා. ඊළඟට ලීක්ස් කපා ගන්නවා. මේ විදිහට ලුණුත් බීලුණු ලොකුවට රවුන්ඩ් කපා ගත්තා. තව චූටි ලුණුත් මම කපා ගත්තා. එතකොට සුදු ලුණු තලා ගත්තා. මේක නම් ඉතින් කියන්න දෙයක් නැහැ. මේක හදන්න කවුරුත් දන්නවනේ. ඒත් ඉතින් මම vlog එකේ අන්තිම ටිකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේනේ. ඒ නිසා තමයි මේකත් පෙන්නන්නේ. මේ විදිහට තෙල් දාලා ඊට පස්සේ තෙල් එක හොඳට රත් වුණාට පස්සේ අර කපාගත්ත ඉඟුරු සුදු ලුණු, රතු ලුණු, කරපිංචා, රම්පේ මේ ටික එකතු කරලා හොඳ සුවඳක් එනකම් බැදෙන්න දෙනවා. ඊට පස්සේ කැරට් ටිකත් ඒකටම එකතු කරගෙන හොඳට ටෙම්පරාදු වෙන්න දෙනවා. මේකටම තුනපහ කුඩු ටිකක් එකතු කරගන්නත් පුළුවන්. තුනපහ කුඩුත් එකතු කරලා කලවම් කරගන්නවා. ඊට පස්සේ ඉතින් බිත්තර 3-4ක් විතර මේකට කඩලා දාගන්නවා. ඒක උඩින්ම ලුණු, කම්මිරිස් එහෙම ඉහ ගන්නවා. මේක කලවම් කරගෙන එකට ලීස් වලින් ටිකකුයි අර බැදගත් සොසේජස් ටිකයි එකතු කරලා ආයෙමත් මික්ස් කර ගන්නවා.
සෝස් එකතු කරගන්න ඕන. අපේ සෝස් බෝතලේ නම් ඔන්න අද ඉවර වෙගෙන එන්නේ. ඉතින් ඒ වුණාට තියෙන විදිහට සෝස් ටිකකුත් දාගත්ත. නැත්නම් ඊට වඩා තව චුට්ටක් සෝස් දාගන්නවා. ඊට පස්සේ කෑලි මිරිස් ටිකකුත් ඒකටම එකතු කරගන්නවා. තව සෝයා සෝස් ටිකකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ ආයෙමත් හොඳට මික්ස් කරගන්නවා. ඊට පස්සේ ඉතින් තම්බගත්ත නූඩල්ස් ටික මේකට එකතු කරන ගමන් කලවම් කරගන්නවා. හැඳි දෙකකින් වගේ කැඩෙන්නේ නැති වෙන්න කලවම් කරගත්තා නම් හරි. ඒකටම අර බීලෝනු රවුමට කපාගත්ත ඒ ටිකත් එකතු කරලා ඉතුරු වෙච්ච ලීක්ස් ටික ඒකත් එකතු කරලා කලවම් කරගත්තා. නූඩල්ස් දානකොට මේ භාජනයේ මදි වුණා. ඉතින් ලොකු තාච්චියකට එකතු කරගත්තා. ඊට පස්සේ මේ නූඩල්ස් ටිකම එකතු කරලා ඊට පස්සේ ඉතින් රාත්‍රී ආහාරය හදාගෙන ඉවරයි. දැන් ඉතින් රස බලන්න තමයි තියෙන්නේ. ඇත්තටම මේක හරිමම රසයි. ඊට පස්සේ ඉතින් මොෂකක් එහෙම දාලා කෑවා. ඒක නම් වීඩියෝ කරේ නෑ. මොකද මේ වෙලාවෙදිත් මගේ ෆෝන් එකේ බැටරි ලෝ. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. Thanks for watching. Bye.